රජය විසින් අස්වැසුම දෙවන අධීරයේ ප්‍රතිලාභීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වන විට අස්වැසුම දෙවන අධීරයේ අස්වැසුම ප්‍රතිලාභී සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉතින් ඒ බව ඔබ මීට පෙර දැනුවත් වූයේ නැත්නම් කඩිනමින් ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඔබගේ නම එම ලේඛනයේ සටහන් වෙනවද කියලා බලා ගන්න කියලා සිහිපත් කිරීමක් කරනවා. ඉතින් අස්වැසුම දෙවන අධීරයේ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ බොහෝ පිරිසක් අස්වැසුම බැංකු ගෙනුම් විවෘත කර නොමැති බවත් කඩිනමින් බැංකු ගෙනුම් විවෘත කර අදාළ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙස සමාජ සුබ සාධක මණ්ඩලය මගින් සිහිපත් කර තිබෙනවා. බැංකු ගෙනුමක් විවෘත කිරීම සඳහා නියමිත ලිපිය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගෙන රජයේ බැංකුවක් වෙත ගොස් එනම් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු හතරෙන් ඔබට පහසු බැංකුවක් වෙත ගොස් අදාළ ලිපිය ඉදිරිපත් කර බැංකු ගෙනුමක් සාදා එහි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙස දන්වා තිබෙනවා. ඉතින් කඩිනමින් මෙය සිදු කරන ලෙස මතක් කර සිටිනවා. අස්වැසුම තොරතුරු සම්බන්ධයෙන් වගේම සමාජ සුබ සාධක තොරතුරු පිළිබඳව එසැනින් දැනගන්න SL360 ප්‍රවෘත්ති නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් බටන් එකත් ඔන් කරලා තියාගන්න අපි වීඩියෝ එකක් පළ කළ විගස නොටිෆිකේෂන් එකකින් දැන ගැනීම සඳහා. සමාජ සුබ සාධක තොරතුරු එසැනින් ගෙනෙන අපි SL360 ප්‍රවෘත්ති නාලිකාවයි. හමුවමු තවත් වීඩියෝ එකකින්. ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.